හායි යාළුවනේ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙදා පාර අවුරුද්දේ ඉතින් අපිට ගොඩක් විශේෂයි. ගිය අවුරුදු වල නම් ඉතින් ජපානයේදී මායි හස්බන්ඩ් විතරනේ ඉතින් අවුරුදු එකට සැමරුවේ. මේ සැරේ ඉතින් නංගිවයි අම්මවයි ජපානට අපි ගෙන්න ගත්ත නිසා නංගියාගේ හස්බන්ඩ් අපි ටික ඔක්කොටම එකතු වෙලා ඉතින් මේ සැරේ අවුරුදු සමරන්න පුළුවන් වුණා. මෙන්න මේ විදිහට තමයි අපි ඉතින් අපේ අවුරුදු සැමරුවේ. ඔයාලත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපිට පුළුවන් විදියට මෙදා පාර පොඩියට කෑම මේසයක් ඉතින් හදාගත්තා. අවුරුදු කියන්නේ ඉතින් ලංකාවේදී නම් අපි ගොඩක් ආසම කාලයක්. ජපානයේදී නම් ඉතින් අපේ ආදරණීයන් ගොඩක් අපිට මගහැරෙනවා. ඒ වුණාට මේ පාර නම් ඉතින් ගොඩක් සතුටු වුණා අපි මේ අවුරුද්දේ. මොකද අම්මාත් අපි ළඟ මේ අවුරුද්දේ හිටපු නිසා. ඊළඟ අවුරුදු වල නම් අපි ඉතින් ලංකාවට ගිහින් හැමෝමත් එක අවුරුදු සමරන්න තමයි ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අවුරුදු සමරලා අපි අද ජපානයේ තියෙන පන්සලකට තමයි යන්න හදන්නේ. අපි ජපාන් පන්සලකට ගිහිල්ලා නිහන් ඩයිනසෝ එකටත් යන්න තමයි අද අපි හිතාගෙන ඉන්නේ. ඔයාලවත් ඉතින් මේ ගමන් දෙකම අපි එක්කගෙන යන්න. එහෙනම් යාළුවනේ අපිත් එක්ක දිගටම බලාගෙන ඉන්න. මිහිරාව අදුරාස කීවා හිතහින් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව අදුරාස කීවා හිතහින් හිරියාවෙ පෙම් සුවඳ නෑවා
ඔය තුරුලෙමයි පිය බඳේ ඔය තුරුලෙමයි පිය බඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ මේ ජපන් පන්සල ඉතින් තියෙන ෆුජිවල මේ පන්සල ඉතින් ගොඩක් ලස්සනයි. ගොඩක් අය ඉතින් මෙතන වැද පුදාගන්න එනවා. ඒ වගේම ඉතින් මේ පන්සල් ළඟට ෆුජි කන්දත් ලස්සනට පේනවා. ඊට පස්සේ ඉතින් අපි ගියේ නිහොන්දයිට සූ එකට. මේක ශිසෝකවල තමයි ඉතින් තියෙන්නේ. මේ නිහොන්දයිට සූ එක ඉතින් බලන්න ගොඩක් මිනිස්සු එනවා. ගොඩක් ඉතින් නිහොන්දයිට සූ එක බලන්න පොඩි ළමයි වගේම ලොකු අයත් ඉතින් එනවා. මොකද මේ නිහොන්දයිට සූ එක ඉතින් ටිකක් ලොකු සූ එකක්. මේ පැත්තේ ඉතින් තියෙන ලස්සනම සූ එක තමයි මේක. හිතහින් හිරියාවෙ පෙම් සුවඳ නෑවා මිහිරාව ආවා මధుරාස කීවා හිතහින් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පිය බඳේ ඔය තුරුලෙමයි පිය බඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු අරුණැල්ලසේ පැව මිහිරාවියේ මෙන්න මගේ ජීවිතේ පුදමි පඳුරක් ලෙසේ මිහිරාව ආවා මధుරහස කීවා හිතහින් හිරියාවෙ පෙන් සුවඳ නෑවා මිහිරාව ආවා මధుරහස හිතහින් හිරියාවෙ පෙම් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පිය බඳේ ඔය තුරුලෙමයි පිය බඳේ හිරු පායන්නේ මේ ජීවිතේ හිරු පායන්නේ මේ ජීවිතේ ඔන්න ඉතින් අපි සූ එක බලලා දැන් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට කෑම කන්නයි යන්නේ. එහෙනම් ඉතින් අපි කෑම කාලා ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් thank you bye. කතරට වහින වැස්සසේ මල් වැසියාවා සුළඟට සලිත ලියවැලක් ලාදලු පෑවා විලකට නෙළුඹු මලතුරේ පිණිබිඳු දෝවා මලකට සුවඳ පොද වගේ මුව රදනාවා මිහිරාව ආවා මధుරහස කීවා හිතහින් හිරියාවෙ පෙම් සුවඳ